ආයුබෝවන් හැම දෙනාටම. ඉතින් මේ මම channel එකකින් විවිධ රස කතා ගෙනාවා. පොඩ්ඩක් වෙනසක් එක්ක පොඩි වැල කතාවක් කියන්න කියලා බැලුවේ. ඇත්තට මේක ලස්සන වැල කතාවක්. එක 100 කෙනෙක් ඉඳලා තියෙනවා ගමක. හරිද? මේ 100 ඉතින් විවාහ වෙලා නැහැ. තැන් වලින් තමයි කෑම කෑවේ. ඒ කියන්නේ එයාගේ ගමේ අයගෙන් ගමේ තැන් වල විදලා එහෙම ඉතින් ගමේ ඉන්න ගෑනු උදවිය දෙන ඒවා එහෙම කාලා තමයි මෙයා ජීවත් වුනේ. ඉතින් සමහර දවස්වලට පින්කම් ගෙවල් වල ඒ වගේත් මේ 100 යනවා. ඉතින් ඒ වගේ දීලා ඒ වගේ ඊට පස්සේ ඔය එක දාන ගෙවල් වල එහෙමත් යනවා. මොනවා හරි කන්න හම්බ වෙනවා 100ට. ඔන්න ඉතින් මේ 100 දවසක් ඈත පළාතකට ආවලු. ඒ කියන්නේ දැන් මේ 100ගේ ගම ඇවිල්ලා මොනරාගල පැත්තේ. දැන් මෙයා එනවා මේ කොළඹට. කොළඹ පැත්තේ ඇවිල්ලා ওই මහරගම වගේ පැත්තක් මං හිතන්නේ. එහෙ ඇවිල්ලා ටිකක් ඇතුළට දැන් ග්‍රාමීය නාගරිකයිනේ. මේ පැත්තේ පොඩ්ඩක් ඇවිදගෙන ගියාලු. පොඩ්ඩක් ජොබ් එකක් වගේ. ඒ කියන්නේ කුලී වැඩක් වගේ හොයාගන්න එහෙම වගේ ගිහිල්ලා ඔය ඉතින් ඔය ගෙවල් තනකොළ සුද්ධ කරලා දෙන ඒවා ඊට පස්සේ මකුළු දැල් කඩන ඒ වගේ පොඩි වැඩ තියෙනවානේ. මල් හිටවන ඒවා මිදුල් හදන ඒවා. ඉතින් ඔන්න එක ගෙදරකට ගියාලු. මේ ඒ ගෙදර අලුත බැඳපු ජෝඩුවක් ඉන්න ගෙදරක්ලු. එදා ඉතින් ගෙදරට ගිහලා තට්ටු කරාලු කෑම ටිකක් ඉල්ල ගන්න කියලා. ඒ ගෙදර තාප්පයක් තිබිලා නැහැ. ඒ නිසා ඉතින් අර හැම ගෙදරම තාප්ප තියෙනවනේ. 100 ඉතින් අර ගෙදරට ගියාලු. ලස්සන මේ රූමත් කාන්තාවක් ඉතින් ඇවිල්ලා තිනවා අවුරුදු 25ක විතර තරුණියක්. ඉතින් කොළෝ අනේ 100 බඩගින්නේ නේද කෑම ඉල්ලන්නේ 100 කියලා තියෙන්නේ. මට දෙන්න නම් දෙයක් නැහැ 100. මටත් මේ මහත්තයා වැඩට ගිහිල්ලා දැන් දවස් දෙකක් විතර ගෙදර ආවේ නැහැ. ඉතින් මේ මම කල්පනා කරා අර ඉස්සරහා ගහක් තියෙනවා. ඒ ගහේ තියෙන කොස් පිරිලා. ඒ කොස් ගෙඩියක් අපි කඩමු කියලා අර 100ට යෝජනාවක් දාලා එහෙනම් කොස් ගෙඩියක් කඩමු කියලා. 100 කොළු කෙක්කක් එහෙනම් ගෙනත් දෙන්න දුවේ මං කඩන්නම් එහෙම කියලා කෙක්කකුත් අරගෙන ගහ යටට ගියාලු. කෙක්කත් අරන් ගිහිල්ලා අන්තිමේදී 100ටත් ඉතින් පොඩ්ඩක් 100 වයසයිනේ. පොඩ්ඩක් අමාරුයි අර ගොඩාක් උඩ තියෙන. ඉතින් අර කෙක්ක හාම්බම් කරගන්න අමාරුයි ටිකක්. ඒ පාර මේ එහෙනම් ඉන්න 100 මං ඇතුළට ගිහිල්ලා එන්නම් කියලා අර ගෑනු ළමයා ලස්සන ෂෝටකුත් දාගෙන ඇවිල්ලා අර ගහට නැග්ගා. නැගලා දැන් ඉතින් අර ටිකක් මැද හරිය වගේ දැන් තියෙන්නේ. කොස් ගෙඩියක් කඩලා දෝං ගාලා පතෝං ගාලා බිමට වැටුණා දැන්. හරිද? ඒ පාර හොන්ත කොස් ගෙඩිය දැන් මේක. සුවඳකුත් එනවා දෝනී කීකේ දැන් දුවේ මේ සුවඳක් නම් මේ කියපු විදිහටම කියන්නම්කොනේ. සුවඳක් නම් එනවා දෝනී කියලා උඩ බලනකොට ඉස්සත වැල ගෙඩියකුත් තියනවලු. වැල ගෙඩියත් කොහොම හරි බෑලා දැන් වැල ගෙඩිය බැදිච්ච පාර ටප් ගාලා චප්ස් ගාලා චප්ප වෙලා ගිහලා මදුළු වටේට දැන් තියනවලු. ඊපස්සේ දුවගෙන ගිහිල්ලා බේසමක් ගෙනල්ලා වැල ගෙඩි මේව කරලා කොහොම හරි 100 ඇති වෙනකන් වැල කාලා ගෙනියන්නත් දුන්නලු කොහොම හරි 100. 100 මේ වැල ටිකත් අරගෙන ගමේ උන්ටත් පෙන්වන්න ඕනේ මේ වැල කියලා හිතාගෙන 100 ගියාලු කෙලින්ම මේ පිටකොටුවට ගිහිල්ලා ඉතින් එතනින් නැග්ගලු මේ බස් එකක් ගන්න. ඉතින් වාඩි වෙලා යන්නත් ඕනේ 100 අර වැල මුළු බස් එකම සුවඳයිලු දැන් අර වැල ගෙඩියට. ඒ පාර වැල ගෙඩිය අරන් ගිහිල්ලා දැන් වැල ගෙඩියෙන් භාගයක් තමයි ගෙනියන්නේ දැන් මදුළු ගලවලා. කොහොම හරි 100 මේ දැන් යනවා. කොහෙද මේ යන්නේ 100 මොණරාගලටනේ. මොණරාගල ටවුන් එකේ බැහැලා දැන් අරකට උස්සගෙන ගිහිල්ලා කොහොම හරි ගෙදරටත් ගියා. ගෙදරට ගිහිල්ලා ඉන්නකොට මේ සුවඳක් එනවා දැන්. හරි? ඒ පාර පොඩි පුතා ඇහුවලු මොනවද 100 ගෙන ආවේ මෙහෙම කියලා. මේ වැල කිව්වලු. 100 කොළඹ ගිහිල්ලා වැල ගෙනල්ලා වැල මෙහෙ ඕන තරම් තියෙනවනේ. ඊට පස්සේ 100 කිව්වලු ඒක තමයි බං උඹලා හැමදාම කාලේ තියෙන ගමේ වැලනේ. මං ටවුන් එකේ නගරේ වැල කාලා ආවේ කිව්වලු. බලපන් උඹලටත් පෙන්නන්න කියලා මේ ටවුන් වලත් හොඳ වැල තියෙනවා කියලා පෙන්නන්න. හරි බලපන් මේ මහරගම වැල කියලා මේ කොහොම හරි මහරගමින් ගෙනිච්ච අර වැල ගෙඩිය ඉතින් මේ සුද්ධ අර වැල ගෙඩිය නෙවෙයි දැන් මදුළුනේ කෑවා හොඳට. කාලා අර ඇට තියෙනවනේ. ඇට ඉතින් දැන් මෙහෙ දැන් මහරගම වැල මෙහෙත් හොඳ පැලවෙයි කියලා ඉතින් ඉඩ කඩන් තියෙන හින්දා පහවදා උදේ 100 හිටවනවා දැන්. හොඳ එක ඇටයක් අරගෙන දැන් හිටවනවා. පොඩි එක්කෙනා ගිහිල්ලා අහනවා
මොනවද මුත්තේ මොකද කරන්නේ මොකටද නුඹ ඔය බිම හරන්නේ ඔබට ළමයෝ නොපෙනේ නොසිතමි කොස් ඇටයක් සිතුවන්නට හරමි කිව්වලු. ඊට පස්සේ පොඩි දුකසේ සිතුවා කොස් නැටයක් අද එකවරකම දුලක්වත් කන්න බැරිද කිව්වලු. ඊට පස්සේ සීයගොල්ලෝ යකෝ මේවා වරකනුවේ වැල බව හොඳ හැටි මතක තියාගන් කොළු කිව්වලු. ඊට පස්සේ කිව්වලු දැන් මේ ඒවා කතා නෑ මොනවා හරි මේක හොඳට හැදෙන්න ඕනේ දැන්. හරිද? උඹලගේ පරම්පරාව වෙනුවෙන් තමයි මම මේ හිතවන්නේ කිව්වලු. ඒ යුතුකම හොඳ හැටි දැනගත්තෙමි ආයුබෝවන් මුත්තේ මම යන්නෙමි ආයුබෝවන් මුත්තේ මම යන්නෙමි. ඉතින් මෙහෙමයි අපි හිතනවා ගම්වල තමයි මේ සීයා කියන අනේ බෝලා උඹලා හිතුවද මේ ගම්වල තමයි හොඳ වැලවරකට තියෙන්නේ කිව්වට ඇත්තටම කතාව ගත්තම මේ ගම්වලත් හොඳ බඩු තියෙනවනේ හොඳ වැල තියෙන ගම්වලනේ නගරේ දැන් ওই මහරකම දැකපු වැල එකක් නෙවෙයි අරන් ආවේ ඒ නිසා වැල හැදෙනවා හොඳ පළාත්වල හැදෙනවා මේ කියන්නේ ගමේ විතරක් නෙවෙයි නගරෙත් හොඳ වැල තියෙනවා ඉතින් අර සීයා ඒ වැලකදී අරන් ගියේ ගමේ උන්ට පෙන්නන්නනේ මම සීයා වගේ කතා කරනවා නේද මට පුරුද්ද තාසි හරි කවන්නේ මේ අහන අපේ හිතෝතුනි ඉතින් මට මෙයාමට වුණා මේ වන්න සීයාගේ තාත්ති ඉතින් අයින් වෙලා ගියා මට ඒක මේ දවස් ටික ගියාගෙන කියලා කවන්නේ නෑ ඇත්තේ මගේ කතා හොඳයි නේද මේ හොඳයි නම් ඔයගොල්ලෝ සබ්ස්ක්‍රයිබ් එකක් දාන්න මේ වගේ ලස්සන කතා ඉතින් ඔය පොඩු දරුවන්ට රස විඳින කතා එහෙමත් මං ගේනවා හැබැයි මේ පිටකවරේ ඕනේ මේ වෙලාවේ හරිද ඉතින් මේ ඔය වැල වරක ගොඩාක් මේ ගම්වල තියෙනවනේ හරිද මට ආස ගිනි වරක කියලා જાතියක් තියෙනවා කාට හරි පුළුවන් නම් මට ගිනි වරක පැලයක් හොයලා දීපල්ලකෝ හරිද කාට හරි කවන්නේ මට මේ කවුරු හරි කවන්නේ ගිනි වරක කියලා જાතියක් තියෙනවා ඒවා හරි ලස්සනයි මේ මඩලුත් ලස්සනයි මේ ඒක මේ ඉතින් ඔය ඇත්තටම දැන් මම මේ වැල කතාවක් ඉදිරිපත් කරේ මේක තමයි මහරගම වැල හරිද මහරගමක් තියෙනවා දැන් ඔයගොල්ලෝ හිතනවද මේ ඔය ග්‍රාමීයයි කියලා හිතන කට්ටිය ඇවිල්ලා බලන්නකෝ මේ අපි පෙන්නන්නම් මඤ්ඤොක්ක යායවල තියෙනවා කොහෙද දන්නවද මේ අපි ඉන්න පැත්තේ මේ හංවැල්ල පැත්තේ හංවැල්ල ඊට පස්සේ මේ කොහෙද හෝමාගම ලොකු ඉඩම් තියෙනවා කෙසෙල් වටු තියෙනවා හරි ඉතින් වැලක් තියෙනවා හොඳ වැල තියෙනවා මේ පැත්තේ වැල වලක කජු පොහලන් තියෙනවා ඉතින් අරුන් හිටන් ඉන්නේ මේ ගමේ කොන්ක්‍රීට් වනාන්තරේ කියලා වරියකෝ පෙන්නන්න අපේ පැත්ත කොච්චර ලස්සන අනේ මගේ කතාවට පොඩ්ඩක් වෙනස් වුණානේ මේ ඇත්තටම ඔයගොල්ලන්ට මේ කියන්න ඕනේ මේ මගේ මහරගම වැල කතාව මෙතනින් මම සමාප්තියටපත් කරනවා තව ලස්සන කතා ගේනවා ඉතින් මේ මට කියන්න ඕනුනේ හොඳ වැලවරකම මේ ගම්බද පළාත්වල මේ දැන් මීගොඩ පැත්ත ගත්තාම මේ තනිකරම පාදුක්ක තනිකර ග්‍රාමීයයි ඕන්නම් මං ලස්සන ෆොටෝ ටිකක් වෙලාවක දාන්නම් මේ සමහර කුඹුරු යායවල තියෙනවා පොළොන්නරු වගේ අපි ඉන්නේ මේ ආටිගල පැත්තේ හරි මං එහෙනම් මේ සබ්ස්ක්‍රයිබ් එකක් දාන්න මේ කතාව හොඳ නම් නැත්තම් බැනලා කමෙන්ට් කරන්න මොන ජරාවක්ද යකෝ අපි ආන්න හිටියේ මේ වගේ වල් කතාවක් වැල කතාවක් නේ වල් කතාවක් නේ කියලා එහෙම දාන්න පුළුවන් එහෙනම් හරි ගිහින් එන්න බොහොම ස්තුතියි